ආයුබෝවන් මගේ යාළුවෝ හැමෝටම. අද අපි හදන්න යන්නේ ගෙදරම හදාගන්න පුළුවන් රසම රස ටිපි. එහෙනම් ඉතින් අපි බලමුකෝ ඒක හදන්න මොනවද ඕන වෙන්නේ, ඒක හදාගන්නේ කොහොමද කියලා. අපිට ඉස්සෙල්ලාම ඕන නම් තඹගත්ත අරගිරි දෙකක්, කහ, ලුණු, කඩල පිටි මේස හැඳි දෙකක්, කෝන්ෆ්ලවර් මේස හැඳි 4ක්, වතුර චුට්ටක් ඕනන, වගේම ඊස්ට් තේ හැඳි භාගයක්. එහෙනම් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. දැන් අර තඹගත්ත අල එක එහෙම පොඩ්ඩක් පොඩි කරගන්න ඕන. මේකට ගෑරුප් වකුරක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ වගේ අර පොඩි කරගත්ත අල එකට අපි අර කඩල පිටි ටිකයි කෝන්ෆ්ලවර් ටිකයි ඊස්ට් ටිකයි කහ චුට්ටකුයි ලුණු ටිකකුයි ගම්මිරිස් චුට්ටකුයි එකතු කරගෙන මේක හොඳට මික්ස් කරගන්න ඕන. මේකට දැන් වතුර චුට්ටක් දාගෙන පොඩ පොඩ දාගන්න මේ විදියට. මේ විදියට ආවට පස්සේ මේ විදියට පයිපින් බෑග් එකක් අරගෙන මේකට දාගෙන තෙල් එකට දාලා බැස ගන්න. මේ විදියට පෑන් එකක් ලිපේ තියලා අපි තෙල් ටිකක් දාගන්න. ඊට කලින් හදාගත්ත ඩෝ එක මේ විදියට පයිපින් බෑග් එක දාගෙන අපි තෙල් එකට පයිප් කරගන්න. මේ විදියට පයිප් කරගන්න. තියෙන අපි හදාගත්ත රසම රස ටිපි ටිප් එක. එහෙනම් ඉතින් ඔයාලා try කරලා රස කියලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් හැමෝටම goodbye.